දැන් ඔයත් යම් තාක් දවසක සසරේ මේ ගත කරන ජීවිතවල භවගත ඉපදෙද්දී කී කාලයක් පැවිදි වෙලා ඉඳ ඇත්ද නේ? දැන් ඔයත් උතන ඉඳන් බනහන්නේ සසරේ මහානකම් කරපු අවස්ථාවල මහානකම් වැරදිච්ච නිසා නේද? මහානකම වැරදුනා, ඔතෙන්ට වැටුණා. ඔතෙන්ට වැටුණාම දැන් උත්සාහ කරන්න ඕනේ මොකද්ද? නැවත ගුණ ධර්ම පුරාගෙන මේ සසරේ දුක අවබෝධ කරගෙන සසරෙන් එතර වෙන්න උත්සාහ කරන එක. එහෙම නැතුව ඉන්න අයවත් විවේචනය කර කර ඉඳලා තවත් ඔතනින් පල්ලෙහාට වැටෙන්න නෙවෙයි. බුද්ධිමත් වෙන්න ඕනේ. සසරේ පින්වත්නි කවුරු හරි ස්වාමීන් වහන්සේ නමකගේ අඩුපාඩු දැක්කහම ඔය ඇත්තන්ට ඇත්තටම කේන්තියක් නෙවෙයි යන්න ඕනේ. කලකිරීමක් නේද? අනුකම්පාවක්. ඇයි? බුදුහාමුදුරන්ගේ අරහත් අජය පොරවාගෙනවත් මේ මනුස්සයාට පිං නැති වුණානේ මේ ධර්ම මාර්ගය වඩන්න. දැන් ඉතින් අපි වගේම වැටේ. කහවත අතහැරලා සුදු අතට වැටිලා අපි වගේම ගිහිගේ ගිනි ගොඩක් කියන තැන ඉඳගෙන දුක් විඳින්න ඉතින් දැන් අසරණයාපත් වුණා කියලා අනුකම්පාවක් එන්න ඕනේ.